සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න ඔයාලා අහපු ප්‍රශ්නවලට උත්තර අරගෙන තමා මේ වීඩියෝ එකේදී ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මගෙන් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මැයි මාසයේ අස්වසුම මුදල් වැඩි වෙනවද, ඒ වගේම සියලුම අස්වසුම ප්‍රතිලාභීන්ට මුදල් වැටෙනවද? ඉතින් එහෙම වැටෙනවා නම් සිස්ටම් එකට වැටෙන්නේ කවදද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා මගේ කලින් දාපු වීඩියෝ එකට. ඉතින් ඒ වගේම අප්‍රේල් මාසයේ අස්වසුම මුදල් වැඩි වුණ මුදල් ලැබුණේ නැති කණ්ඩායමකුත් හිටියා. ඒ කට්ටියත් කමෙන්ට් දාලා තිබුණා ඒක කොහොමද ගන්නෙ, ඇයිට වැටුනේ නැති කියලා. ඉතින් ඒ තොරතුරු හැමදේම අද වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක අවසානයේත් එක්ක රැඳී සිටින්න. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පල්ලෙහා පේන subscribe කියන බටන් එක click කරලා ඊට එහා පැත්තෙන් මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් දෙනෙක් අහලා තිබ්බ අප්‍රේල් මාසේ වැඩි වුණ මුදල් ඇයි ලැබුණේ නැත්තේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඔයාලා තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු නොකරපු කෙනෙක් හෝ ඒ සිදු කරලා බැංකු ගිණුම් වල තොරතුරු ඇතුළත් නොකරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කට්ටියට ඒ වැඩි වුණ මුදල ලැබුණේ නැහැ. ඉතින් ඒක ඔන්න මුලින්ම මතක් කරනවා. ඉතින් ඒ වගේම තව දෙයක් අහලා තිබ්බා මැයි මාසයේ අස්වසුම මුදල් වැඩි වෙනවද කියලා. ඉතින් සියලුම අස්වසුම් ප්‍රතිලාභීන්ට ඔයාලා දන්නවා ඇති අප්‍රේල් මාසයේ වැඩි වුණ මුදල්, ඒ කියන්නේ හැම අවුරුදු මාසෙකම අප්‍රේල් මාසෙකම බඩු මල්ලක් ලබා දුන්න රජයෙන්. ඉතින් සහනදායි බඩු මල්ලක් එක නිකන් තමයි ලබා දුන්නේ, පස්සේ කපා ගන්නවත් නෙමෙයි. ඉතින් මෙන්න මේ බඩු මල්ල වෙනුවට 2026 වර්ෂයේදී ලබා දුන්නේ, ඒ කියන්නේ මේ වර්ෂයේදී මේ ගිය මාසේ මේ මාසේ ලබා දුන්නේ අස්වසුම මුදල වැඩි කරලා ලබා දුන්නා. ඒ කියන්නේ 5000 ගත්ත කෙනෙක් නම් 7500 ඔන්න ඔය වගේ කාණ්ඩ තුනේ වැඩි කරලා ලබා දුන්නා. 25000 වෙනකල් වැඩිම කාණ්ඩ ලබා දුන්නා. ඉතින් ඒක අප්‍රේල් මාසෙට විතරයි. ගොඩක් කට්ටිය අහුවා මැයි මාසෙටත් ඒක වැඩි ලැබෙනවද කියලා. ඉතින් ඒක එහෙම ලැබෙන්නේ නැහැ. මේක අප්‍රේල් මාසෙට විතරක් සීමා වෙච්ච දීමනාව. මම කලින් වීඩියෝ එකත් ඔයාලව දැනුවත් කරා ඒක පිළිබඳව. ඉතින් ඔන්න ඒකත් මතක් කරනවා. ඉතින් ඒ වගේම තවත් කට්ටිය අහලා තිබ්බා මැයි මාසයේ අස්වසුම මුදල් කොහොමද සිස්ටම් එකට වැටෙන්නේ කවදද කියලා. ඉතින් පළවෙනි අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට මුදල් වැටෙනවා. ඔයාලට සිස්ටම් එකේ මෙන්න මේ විදියට මැයි 8 9 10 වෙනකොට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හැමෝගෙම මැයි 8 වෙනකොටම සිස්ටම් එකේ බලා ගැනීමේ හැකියාවක් නැති වෙයි. සිස්ටම් එකින් එක තමයි අප්ඩේට් කරගෙන යන්නේ. ඉතින් මැයි 10 11 වෙනකොට කොහොමද සිස්ටම් ඔක්කොම අප්ඩේට් කරලා මැයි 14 වගේ වෙනකොට ඔයාලට බැංකු ගණන් වලටම මුදල් අතර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ 15 වගේ වෙනකොට මුදල් අතරම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තොරතුරු තමයි අද අරගෙන ආවේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. subscribe කරපු නැති කට්ටිය අනිවාර්යයෙන්ම subscribe කරලා Facebook පිටුවේ කට්ටිය යාළුවෝ follow කරලා එකතුලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.